EMD උපාලිගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය පවුල් කන මිනිහෙක්. මේ නාට්‍ය පවුල් කන මිනිහෙක් කියලා අපි සිංහලෙන් කිව්වට මේක ඇත්තටම ස්කොට් ජාතික අයිරිෂ් මර්ඩොක් කියන ලේඛිකාවගේ The Black Prince කියන නාට්‍යයේ පරිවර්තනයක්. Black Prince කියන එක පරිවර්තනය කළේ අපේ රටට ගැලපෙන විදියට මහාචාර්ය J.A.P. ජයසිංහ. ඔහු මේක පරිවර්තනය කළේ කළු කුමාරයා කියලා. The Black Prince කිව්වහම කළු කුමාරයා තමයි. හැබැයි අපේ රටේ කළු කුමාරයා කිව්වොත් වෙන අදහසක් එන්නේ. ඒ නිසා අපි ඒක නාට්‍යයේ අන්තර්ගත සිද්ධි චරිත සහ ගලා යාම ඇසුරෙන් ඔබට සමීප ඔබට දැනෙන විදිහේ නමක් බවට පෙරළුවා පවුල් කන මිනිහෙක් කියලා. මේ නාට්‍යයේ ප්‍රවීණ නළු නිලියන් 7 දෙනෙක් රඟපානවා. මාදිනී මල්වත්තගේ, ජයනාත් බණ්ඩාර, ලක්ෂ්මන් මෙන්ඩිස්, නිල්මිනි සිගේරා, මිහිරි ප්‍රියංගනී යාපා, චානු දිසානායක ආදී නළු නිලියන්. බ්‍රැඩ්ලි පියර්සන් කියන ලේඛකයාගේ චරිතය කරන්නේ සම්පත් පෙරේරා. සම්පත් පෙරේරා දැනට කැලණි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක්. ඔහු දක්ෂ නළුවෙක්. තවත් ලේඛකයෙක් ඉන්නවා ජයනාත් බණ්ඩාර. ඔහු රඟපාන්නේ ආනෝල්ඩ් බැෆින් කියන චරිතේ. ඔහුගේ බිරිඳ. ඒ චරිතය රඟපාන්නේ මාදිනී මල්වත්තගේ රැචල්ගේ චරිතේ. ඒ වගේම මේ රැචල් ආනෝල්ඩ් කියන යුවලගේ දියණිය විදිහට තරුණ නිලියක් අපේ මිහිරි ප්‍රියංගනී යාපා රඟපානවා ඒ චරිතය. ඒ වගේම මේකේ ප්‍රධානම කටයුත්තක් කරන්නේ ජූඩ් ශ්‍රීමාල්. ඔහු තමයි මේ නාට්‍යයේ අර්ථපතිත්වය දරන්නේ. නිර්මාණ සැලසුම ප්‍රදීප් චන්ද්‍රසිරි, රංගාලෝකයේ රංග කාර්යවසම්, ඇඳුම් නිර්මාණය අමා විජේසේකර, වේශ නිරූපණය සුමේධ හේවා විතාරණ, ලක්මාල් රණරාජා සහ තවත් පිරිසක් එකතු වෙලා වේදිකා පරිපාලනය කරනවා. මේ නාට්‍යය ඇතරම අපි ඔබ වෙතට ගේන්නේ ඔබේ ජීවිතේ, ඔබේ පවුල, ඔබේ ගෙදර දොර, ඔබේ අඹු සැමියන් සහ පවුලේ අතර තියෙන ගැටුම පිළිබඳ සැබෑ චිත්‍රයක් ඔබට පෙන්වන්න හරියට ඔබේ පවුල ඉදිරියෙන් කණ්ණාඩියක් ඇල්ලුවා වගේ.